අද මට හිතුණා මුළු ලෝකෙම කතා කරන ඔස්ට්‍රේලියාවේ අවුරුදු 13ක් වයස ඇති ඔස්ටින් ඇපල්බී ගැන වීඩියෝ එකක් කරන්න. මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගේ ලොකු පුතාට වයස අවුරුදු 13යි. ඒක නිසා මේ කතාව මට තදින්ම දැනෙනවා. වයස අවුරුදු 13ක් වෙච්ච ඔස්ටින් එයාගේ අම්මයි නංගි මල්ලි එක්ක වෙස්ටර්න් ඔස්ට්‍රේලියාවේ බෝට්ටු වදින්න යනවා බීච් එක. හැබැයි ඒගොල්ලෝ බලාපොරොත්තු නොවිච්ච විදිහට ඒගොල්ලන්ගේ බෝට්ටුව මුහුදේ රළපාර වැඩිකමත් කුළඟ වැඩිකමත් හින්ද ඈතින් ඈතට යනවා. මේගොල්ලන්ට ගොඩබිමට ඒමට නොහැකි තරමටම මේ බෝට්ටුව ඈතින් ඈතට යනකොට මේගොල්ලන්ට කර කියා ගන්න දෙයක් නැති වෙනවා. මේ වෙනකොට මේ බෝට්ටුව ගොඩබිමේ ඉඳලා කිලෝමීටර් 4ක් විතර ඈතට මුහුද ගිහිල්ලා තියෙන්නේ. මේගොල්ලෝ දැනගන්නවා මේගොල්ලන්ට ආයි ගොඩබිමට එීමේ හැකියාවක් නැහැ කියලා. මේගොල්ලෝ කොච්චර පැඩල් කරත් මේ බෝට්ටුව අනිත් පැත්තට යන්නේ කියලා මේගොල්ලෝ තේරුම් අරගෙන තියෙනවා. ඒ වෙලාවේ ඔස්ටින්ගේ අම්මා සෑහෙන්න කල්පනා කළා ඔස්ටින්ට කියනවා ගොඩබිමට පීනලා ගිහිල්ලා උදව් ඉල්ලන්න කියලා. ඒගොල්ලන්ගේ අම්මට ලොකු පුතා ගැන කොච්චර විශ්වාසයක් තියෙන්නේ නැද්ද කිලෝමීටර් 4ක් පීනලා ගොඩබිමට යන්න කියන්න උදව් ඉල්ලන්න. හැබැයි ඒ අම්මට වෙන විකල්පයක් තිබුණේ නැහැ. ඔස්ටින්ට පීනනවා කියන්නේ අරුණකොට ඒ අම්මට චූටි දුවයි පුතයි ළඟ තියාගෙන බලාගෙන ඔස්ටින්ට කියන්න සිද්ධ වෙනවා පුතේ කොහොම හරි ගිහිල්ලා ගොඩබිමට උදව් ඉල්ලන්න කියලා. ඔයගොල්ලෝ දන්නවද මේ ලෝකෙම අවධානයට පාත්‍ර වෙච්ච පුංචි ඔස්ටින් අවුරුදු 13 කොල්ලා ඒ බෝට්ටුවෙන් පැනලා කිලෝමීටර් 4ක් පීනන්න පටන් ගන්නවා. එයා පළවෙනි පැය දෙක එයාගේ ලයිෆ් ජැකට් එක දාගෙන පීනවා කියලා තමයි එයා කියන්නේ. ඊට පස්සේ එයාගේ ඊළඟ පැය දෙක ඒ ලයිෆ් ජැකට් එකත් ගලවලා එයා පීනන්න උත්සාහ කරලා තියෙනවා. එයා කියනවා එයා දැනන් හිටියා මේ පිහිනීම මාරාන්තික පිහිනීමක්. හැබැයි යාර වෙන අවස්ථාවක් නැහැ. මොකද එයාගේ අම්මයි එයාගේ නංගි මල්ලි බේරගන්න එයාට ගොඩබිමට ගිහිල්ලා උදව් ඉල්ලන්න වෙනවා කියලා. එයාගේ කතාවේ කියනවා මේ පැය 4 පීනද්දී එයා හැම වෙලේම උත්සාහ කරේ හොඳ දේවල් ඔලුවට දාගන්න. එයා ඒත් එක්කම කියනවා එයාට එයාගේ ඉස්කෝලේ යාළුවෝ ඒ හැමදෙනාම එයාගේ ඔලුවට ආවා කියලා. පැය 4ක් තිස්සේ පීනලා ගොඩබිමට ආපු ඔස්ටින්ට සිද්ධ වෙනවා ඊට පස්සේ ආයි නැගිටලා කිලෝමීටර් 2ක් දුවලා ටෙලිෆෝන් එකක් හොයාගන්න. මොකද ඔස්ටින් පීනලා ආපු ගොඩබිමේ කවුරුත් ඔස්ටින්ට දකින්න හම්බෙලා නැහැ. ඊට පස්සේ තමයි එයා පොලිසියට කතා කරලා උදව් ඉල්ලලා තියෙන්නේ. තමන්ගේ පවුල වෙනුවෙන් අවුරුදු 13ක පුංචි කොල්ලෙක් මේ කරපු වීර ක්‍රියාව අද ලෝකෙටම ගිහිල්ලා තියෙනවා. මට නම් ජීවිතේ කවදාවත් හිතාගන්න බෑ මේ පුංචි කොල්ලා මේ වැඩේ කරේ කොහොමද කියලා. මට ඇත්තටම මම කලින් කිව්වා වගේ හරි තදින් මට මේක දැනෙනවා. මොකද මගේ ලොකු පුතාටත් අවුරුදු 13යි. ඒ වගේම මට තව චූටි දුවකුයි පුතකුයි ඉන්න නිසා. මේ වීඩියෝ බලන ඕගොල්ලෝ හැමෝගෙම මට ඉල්ලන්න තියෙන්නේ තමන්ගේ පවුල වෙනුවෙන් කොන්දේසි විරහිතව හැම වෙලෙම පෙනී සිටින්න ඒගොල්ලෝ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන්න කියලා. බොහොම ස්තුතියි.